අපේ ආරච්චින්න අද යන හොරපාරේ අපේ ආරච්චි උනාව ජනවර පාරේ එනේ වනචර ආරච්චි ගමේම චරිතේ Apo, Apo. Oh, ini Apo. ඔයාලා කියන මත්තයෝ මේකෙන් කියන වදය ආවා කියන මත්තයෝ කොහෙද බලන්න ගියේ? ඇවිත් මගේ කකුල චුට්ටක් මිල කපන්. ඉගෙනත් ඔගේ බෙල්ල හොඳයි ආරච්චි මත්තයෝ සීතම් මේ පැත්තට එනවා ආරච්චි මහත්තයෝ මොකෝ මේ දේනම් උදේ පාන්දර වලව පැත්තේ යකෙක්වත් දැකලාද? යකෙක් දැක්කනම් කොකෙක් බලන්න එන්න මෑ මොකද ඔබ කන්ගිරි ගහන්නේ? කියාපිය. අනේ ආයිබුවන්න එහෙම වෙන්නේ හැයියක් නොවේ ඉතින් මම මේ උදේ පාන්දර මපේ හරක් වඩිය වැව් ඉස්මත්තර දක්වනකොට අපේ මහගොන් නාම්බා තප්පුලන සද්දෙට මහගොන් රෑලම නැවතුණා නොවේ මට ඔබතුමා මතක් වුණා ආරච්චි මහත්තයෝ ඔබ කියන්න හරකෙක් කියලාද බලන්න? ඒකත් ඇත්ත නොවේ ආරච්චිලා අනේ ආයිබුවන්න ඉතින් එහෙම දෙයක් සිතා කිව්වා නොවේ මේ අහලගම් හතරම ප්‍රධානියා වෙච්ච ඔබතුමා නොවේ. ඉතින් මහගොන්ඩලේ ප්‍රධානියත් ඌ නොවේ. දෙන්න අතර වෙනසකුත් නෑ ඉතින්. ඔබ මාව හිලුකට ගත්තා? මම ආරච්චිලා බලන්න. වනචර ආරච්චි ගම අනේ ආරච්චි මහත්තයෝ මට වෙලා තියෙන වින් ඇහියක් ඇහුවනම් අපේ මායියා මොකද බොල මැරිලාද? අනේ ආයිබුවන්ඩ අපේ මායියා සිතාදියේ ගොයින් ආවට පස්සේ මට නිදි වදින්න දෙන්නෙම නෑ නොවේ. ඒ අහවල් උලවකට. අනේ ආරච්චි රැට නින්දක් නෑ නොවේ. හොර පූසෙක් වගේ මග දෙපරන් දස්සම දෙවටනව නොවේ. හරීම වදයක් තියෙන්නේ ආරච්චිලා. ඒ ආදරේට බොල උලව්ව මොන ආදරයක්ද? ඒකේ දුක දන්නේ මන් නොවේ. දැන් නම් තිබ්බත් නෑ වගේ. මොකද්ද බොල? පිට කොන්ද ආරච්චිලා. ඒ මොකද බං? කොන්ද අහවල් එහෙකට දෙන්නේ. මං කියලා මොනවා කරන්නද ආරච්චි මහත්තයෝ අද උදේ ඇඳ කඩාගෙන බිම වැටුණා. අලියෙට කූවියෙක් අහුණා වගේ නෝෑ. කාරිනේ. හොස්චාමි මයියට බලව පැත්ත ඇවිල්ලා යන්න ගියාන්කෝ. ඒ ආවල් කාරණාවකට නෝෑ. පුරත්නේ ඉසඳලා දෙන්න. ඔයගේ කාරණා සුනේ අපේ ආරච්චි හරි රුසිය නෝෑ. කට බොල. හොඳ ආරච්චිලා අපි ගොයින් එන්නම් එහෙනම්. අලුත් පලා කොහොමරි මගේ වසකට ගන්න ඕනේ. අලුත් එළවලු තියෙන්නේ අලුත් එළවලු අලුත් පලා අප්පට ආරච්චි බලාපියා අප්පෝ මේ ගම නැත්තම් මම නැත්තම් මේ ගමත් නෑ බෝල. ඒ මොකද ආරච්චි නන්නේ? මේ අහලකම් හතටම ප්‍රධානියා මං වෙච්ච කොට
මේ වගේ නඩු හම්බ විසඳන්නේ මන්න ඔයා බෝලා. බලා මගෙන් පලා ගන්න එන්න. මගේ ඔළුව වට්ටියනේ ඔබේ මං දුප්පත් ගමට කරගන්න දෙන්නේ ඔබේ මේක මොකද්ද උනේ අම්මෝ මේ කලකන්නේ මේක මේ බීම දෙන්නේ දැන් මේ බීමට ආරච්චිලා එන්න ආරච්චිලා කන්දීපන් මොකද්ද විලාප සද්දේ? ඒක නෝ ආරච්චිලා. ආරච්චිලා මහත්තයෝ අන්න හොරෙක් අල්ලපිය. ඈ බෝලේ මන්ද ආරච්චි තෝද ආරච්චි. තෝනේ බොල ආරච්චි මේක අල්ලගෙන ඔය හිටු පල්ලෝරා. උඹ ජස්ටියා නේද? ආරච්චිලා මහත්තයෝ මේ අර ජස්ටියානේ. තෝ අදත් ලැජ්ජ නැතුව හොරපොල් කඩන්න ආවද මගේ වත්තේ? ආරච්චි මාත්‍යම බලන්නකො මට කරපු අපරාධයක් අනේ මගේ පලා මල්ලත් වෙනේ මගේ ඔළුවත් ඉවරයි මගේ මේ යමල රද්දනානේ ආරච්චි මාත්‍යෝ බුදු වෙන්න ඕන ආරච්චි මාත්‍යෝ මට මේ අවනඩුව විසඳන්න දෙන්න මේක මගේ පලා එක ඉවරම කෙරුවා ආරච්චි මාත්‍යෝ ජස්තියා අපෝ ඔක ගිහින් අරන් ගිහින් දරුවඩේ ගහපිය. එහෙමයි. අරගෙන That's the sound of the police. That's the sound of the beast. That's the sound of the police. That's the sound of the රාලා මහත්තයා. ආරච්චි මහත්තයා මොකද්ද පුරස්නේ? අපිට පණිවිඩයක් කියලා තිබ්බා. මේ රාලා මහත්තයා. ඉතින් මම මේ තකහණි මෙන්න කිව්වේ මේකගෙන් තියෙන මට පුදුම කරදරයක් තියෙන රාලා මහත්තයා. මොකද්ද පාස්සේ? මේකා ගමේ තියෙන හැම වත්තකටම පැනලා හොරපොල් කඩනවා නෝ. ඇත්තද බල මේ කියන්නේ? උපත් කවන පොල්කෙක් කියලා කතාගත්තට එහෙම කරන්නේ නැහැ මහත්තයා. මම අපේ මේ ආරච්චි මහත්තයාත් ඔය වඩා දේවල් කරන්නේ. මොකද්ද බල ඒ කතාව? මොකද්ද ආරච්චි මහත්තයා කරන්නේ? ඔය ධර්මස්සේමත් තුන්නෝ කියලා ආරංචියකුත් තියෙනවා කියලා. මටත් ඔය පිළිබඳ ආරංචියක් ඇවිල්ලා තිබ්බේ. මමත් හොයන ගමන් ඉන්නේ. මට පොඩක් ගේච කරන්න පුළුවන්ද? අනේ ආයිබෝන්ඩ පුළුවන්. එයාපම්මු. අපෝ මේක ලියපන්. එහෙමයි. කොළු මට එන බෙන්නන්න බඩු ටික දින දෙනවා දන්නවද? ඉතින් මොකද? ආරච්චි මහත්තයෝ මේ එන්න තියෙනවා ධනවත්. මෙච්චර දවසක් දන්නේ නෑ කියපු ඒවා තමයි මේ තියෙන්නේ. එහෙනම් දෙන්නම යන්න පොලිසිය. අපි ඉවරයි ආරච්චිලා මහත්තයෝ අනේ මෙන්න මේක තමයි ඔක්කොම කෙරුවේ රාලා මහත්තයෝ. ඈ? යෝ අපේ ආරච්චි ඉන්නේ අද යන හොරපාරේ. නඩු විසඳන ආරච්චියරන් නඩුවක් පත් වුණා එහෙනම්. දායක සභාවේ මුල් තැන. උත්තම වැඩියෝ. ආරච්චි උනාව ජනවර පාරේ. එනේ වනචර ආරච්චි ගමේ මචරිතේ.